වැට් එක අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ අය කවුද? අයබෝවන්. ඔයා අදත් එකතු වෙලා ඉන්නේ ටැක්ස් ගැන හැමදේම සරලව කියලා දෙන ටැක්ස් ස්කූල් channel එකත් එක්ක. අපි කලින් වීඩියෝ එකේ කතා කරේ වැට් කියන්නේ වක්‍රබද්දක්. ඒ නිසා අපි මේක කෙලින්ම ගිහිල්ලා රජයට ගෙවන්නේ නැහැ කියලා. එතකොට කවුද මේක ගෙවන්නේ? හොඳට මතක තියාගන්න රජය වෙනුවෙන් ව්‍යාපාර තමයි භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගෙන් මේ වැට් එක එකතු කරලා රජයට ගෙවන්නේ. 2002 අංක 14 දරන වැට් පනතට අනුව මේකට අදාළ වෙන පාර්ශව 4ක් ඉන්නවා. 1. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා විකුණන ඕනෑම කෙනෙක්. 2. භාණ්ඩ හා සේවා ආනයනය කරලා විකුණන ඕනෑම කෙනෙක්. 3. සේවා සපයන කෙනෙක්. 4. තොග හා සිල්ලර වෙළඳාමේ නිරත ඕනෑම කෙනෙක්. මේ ලිස්ට් එක අහනකොට ඔයාලට තේරෙනවා ඇති ලංකාවේ තියෙන ඕනෑම ව්‍යාපාරයක් වගේ මේකට අයිති වෙනවා. මොකද ව්‍යාපාරයක් කියලා කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් සපයන ඕනෑම ඒකකයක්නේ. මොකද ව්‍යාපාරයක් නම් අනිවාර්යෙන් භාණ්ඩයක් හෝ සේවාවක් තමයි සපයන්නේ. හරි. ඊළඟට තියෙන ප්‍රශ්න තමයි මේ ආකාරයේ ව්‍යාපාර කරන ඕනෑම කෙනෙක් වැට් සඳහා ලියාපදිංචි වෙන්න ඕනද කියන එක. හොඳට මතක තියාගන්න. ඔයා මෙන්න මේ කාණ්ඩ දෙකට අයිති වෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම වැට් සඳහා ලියාපදිංචි වෙන්න ඕනේ. 1. ඔයාගේ විකුණුම් එහෙමත් නැත්නම් පිරිවැටුම කාර්තුවකට රුපියල් මිලියන 15කට වඩා වැඩි වෙනවා නම්. 2. ඔයාගේ විකුණුම් එහෙමත් නැත්නම් පිරිවැටුම වර්ෂයකට රුපියල් මිලියන 60කට වඩා වැඩි වෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම වැට් සඳහා ලියාපදිංචි වෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඔයා ඒ විදිහට වැට් සඳහා ලියාපදිංචි වුණොත් විතරයි ඔයාට පාරිභෝගිකයන්ගෙන් වැට් එක එකතු කරන්නයි ඒ එකතු කරන වැට් එක රජයට ගෙවන්නයි පුළුවන් වෙන්නේ. තව ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ව්‍යාපාරයක් මහා පරිමාණ වුණොත් විතරයි නේද වැට් ගෙවන්න ඕනේ? එහෙම නැති අය වැට් ගෙවන්න ඕනේ නෑ නේද කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඔයා තනි පුද්ගලයෙක් වුණත්, හවුල් ව්‍යාපාරයක් වුණත්, සමාගමක් වුණත්, සංස්ථාපිත ආයතනයක් වුණත්, කොටින්ම රජයේ දෙපාර්තමේන්තුවක් වුණත් මම අර කලින් කියපු කුලකයට අයිති නම් ඔයා අනිවාර්යයෙන්ම වැට් සඳහා ලියාපදිංචි වෙන්න ඕනේ. වැට් ගෙවන්න සිද්ධ වෙනවා. කලින් කියපු කුලකය කියලා කිව්වේ ඔයාගේ කාර්තුවක විකුණුම් එහෙමත් නැත්නම් පිරිවැටුම රුපියල් මිලියන 15කට වඩා වැඩි නම් හරි ඔයාගේ වර්ෂයක පිරිවැටුම එහෙමත් නැත්නම් විකුණුම් රුපියල් මිලියන 60කට වඩා වැඩි නම් හරි ඔයා අනිවාර්යයෙන්ම වැට් සඳහා ලියාපදිංචි වෙන්න ඕනේ. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි දැනට ලංකාවේ වැට් ෆ්‍රී වැට් වලින් නිදහස් භාණ්ඩ වගේකුත් තියෙනවා. ඒ මොනවද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් මේ වගේම ටැක්ස් අප්ඩේට් එකකින් අපි ආයෙ පාරක් හමු වෙමු. එතකන් ටැක්ස් ස්කූල් channel එක follow කරලා subscribe කරලා තියාගන්න.